මේ එහෙනම් උඹලා සේරම අපේ අලුත් ගෙදර ඕපනින් එකට එන්න ඕනේ ඈ. අපි හෙටන මං ඔක්කොම ගෙදරට යන්නේ. උඹලා එහෙනම් හෙට හරියටම හවස 6 වෙද්දි අපේ ගෙදරට වරෙන්. උඹලා ඔක්කොම ඉතින් සුපිරිම පාටියක් ඇරේන්ජ් කරලා තියෙන්නේ. සුපිරිම පාටියක් ඉතින් ඈ. බොන්ට නාන්න පුළුවන් ඉතින් අය ඇත්තිම ගම් බොන්ඩ තියෙනවා. කොල්ලොන්ඩ කණ්ඩද බොන්ඩද ඕනිම එකක් තියෙනවා. ඉතින් ඈ නටන්නද ඕනි එකක් ඉතින් ඈ. එල්ලි වෙනතුරු ෆුල් ෆන් එකක් ගන්න තමයි තියෙන්නේ. උඹලා සෙට් එක මෙන්න ඕනි. උඹලා ටිකනේ මගේ යාළුවෝ. හරිද බං? ඕනි දෙයකට සඳුනා ඕනි දෙයකට ඉතින් අපි ඉන්නවා ඉතින් අපි එකෙන් එනවා නැද්ද බං චාමා රාජු කුරා කියපන් රාජුවා එකෙන්ම සඳුනා අපි ඉතින් හෙට 5 අමාරු වෙද්දි උඹලා ගෙවල් ළඟ තමයි ඉතින් මේ අලුත් ගෙදර ලොකේෂන් එක දාපන්. එතකොට ඉතින් ආයේ උඹ මේ පැත්තේ නෑ නේද බං? අපිට ඉතින් ඒ ගැන පොඩි දුකකුත් තියෙනවා නේද බං උපුලා? අවුලක් නෑ අපේ කොල්ලෙක් ඉතින් අපි එන්නම් ඕනි වෙලාවක හම්බෙන්න ඕනි වෙලාවක ගෙදරට එන්නම්. අවුලක් නෑ ඉතින්. උඹලා තාත්තගේ අර බිස්නස් වැඩවලට එන බං ඒ පැත්තට ගියේ. අවුලක් නෑ සඳුනා. අවුලක් නෑ. අපි සෙට්ටමු. මේ ඒක නෙවෙයි. කූරා මගෙත් එක්ක මේ අද රෑම හෙට යනවා බං. හරිද? උඹලා මොකේ දෙන්නේ කියපන්. මේ කාර් එක එනවාද කොහොමද දෙන්නේ උඹලා? මේ කේස් එක කියන්නේ අපේ කාර් එක හදන්න ගෑරේජ් එකට දාලා තියෙන්නේ. ඒක ගන්න පුළුවන් වුණොත් අපි තුන් දෙනා කාර් එකේ එන්නම්. එහෙම නැත්නම් බස් එකේ එන්නම්. වැඩි දුරක් නෑනේ. මේ බස් එකේ ඇවිල්ලා ඒ දවස් උඹලා ගෙදර ඉඳලා පහුවදා උදේ යන්න. අය රෑවලා යන්නත් බෑනේ බං. එහෙම අවුලක් නෑනේ. හරි බං. එහෙනම් අවුලක් නෑ. උඹලාට ආයේ දවස් අවුරුදු ගණන් වුණත් අපේ ගෙදර ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙනම් වරද්දක් නැතුව හරියටම 5:00 වෙද්දි වරෙල්ල. හරිද? මොකද්ද බං මේ වැටුනේ? රාජු උපුල් සලුන් මොකද්ද බං මේ වැටුනේ? ඒ කලබල වෙන්න බා කුරා මේ අර බං අපේ සිවිල් එකේ ඉන්නවා කලවැද්දෙක් ඕක තමයි ඔය එක එකවස් පෙරලන්නේ බං ඕක මට අහුනොත් නම් ඉතින් කෑලි කරනවා මට නිදා ගන්නත් නෑ බං දේක් ගාලා සද්ද දෙනවා බය වෙන්න එපාකෝ හොල්මන් නෑ බං අපේ ගෙදර මේ බලපන් මූ බය වෙලා බං බය වෙන්න දෝ තියේදි කියපන්කෝ එකපාරටම වෙන දෙයක් කතා කරලා දඩොම් ගාලා පුපුරක් දියුටි අපේ අප්පෝ මේ එහෙනම් මම අද සඳුනත් එක්ක සඳුනායි ගෙදර එනවා. මට ආයේ කොහමද රැවලා ගෙදර යන්න බෑ. මම බයයි කියලා උඹලා දන්නවනේ බං. හරි. එහෙනම් කොල්ල ටික හරියටම 6 වෙද්දි අපේ ගෙදරට වරෙන්. එහෙනම් ජය වේවා. අනිවාර්යෙන් වරෙල්ල. උඹලා එනකම් මම බලන් ඉන්නේ. උඹලා නැතුව කිසිම පාටියක් නෑ. ඒකින්ද උඹලා එන්න ඕනි. එහෙනම් වරෙල්ල හරිද? සඳුන් පුතේ ටක් ගාලා මෙතන ටවුන් එකට ගිහිල්ලා එන්න පුළුවන්ද? මෙතන පයින් යන දුරනේ පුතේ. තව චිකන් මේ පාර්සල් ටිකක් දාලා තියෙනවා. ඒ චිකන් පාර්සල් ටික අරගෙනවද? අර මගේ යාළුවෝ කෙනෙක් එනකෝ. එයාලට අර මදි. මේ පුතත් මොනාරි ඕන්න ගන්න. පුතාගේ යාළුවොත් එනවා කියන්නේ. තව චිකන් පාර්සලයක් ඕන ඕඩර් කරගන්න. දැන් මම ගිහලා අරගෙනවද පුතේ? තාත්තේ මම බයික් එකේ යන්නද? මේ කූරත් එක්ක චුට්ටක් දුර යන්නත් තියෙනවනේ. පයින් යනකොට බයික් එකේ ගිහලා එන එක ළඟයිනේ. මේ මම බයික් එකේ යන්න තාත්තේ. අනේ සඳුන් පුතේ බයික් එකේ චූටි මාමා අරගෙන ගියා. මොනවද අර බත් පාර්සල් වගේක් තියෙනවා. ඒ ටික අරන් එන්න කියලා. මේ ඒකයි චූටි මාමාට බයික් එකේ අරන් එන්නත් බැලුවා අර පාර්සල් ටික. මේ ඒකයි මම බැලුවේ. පුතා ටක් ගාලා ගිහලා අරන් එන්නකෝ පයින්. හරි තාත්තේ මං කූරත් එක්ක ගිහිල්ලා එන්නම් එහෙනම්. හරි සඳුන් පුතේ එහෙනම් ඉක්මනට මම අර එහා පැත්තට ගිහිල්ලා මේ පොඩි වැඩක් තියෙනවා. ඒකත් බලලා එන්න. එහෙනම් ඉක්මනට අරගෙන එන්නකෝ. මේ කූරා අරුණ්ඩ කෝල් එකක් ගනින්කෝ. දැන් 6:20යි වෙලාව. තාම නෑනේ බං. කෝල් එක කරන් ආපන් කොහෙද ඉන්නේ කියලා. අපි පොඩ්ඩක් ටවුන් එකට ගිහිල්ලා එනකන් පොඩ්ඩක් ඉන්න කියපන් අපේ ගේ ළඟට ඇවිල්ලා. රින්ග්ස් නෑ යනවා බං. උන් ආන්සර් කරන්නේ නෑනේ. හෙලෝ උපුලා කොහෙද ඉන්නේ? ළඟද? මේ එහෙනම් උඹලා සඳුනලා ගෙදරට වරෙන්. මම සඳුනලා සුට්ටක් ටවුන් එකට යනවා. හරි චිකන් පාර්සල් වගේක් තියෙනවා. ඒ ටික අරගෙන එන්න. උඹලා මේ ගෙදරට ඇවිල්ලා ඉඳපන් අපි ටක් ගාලා එන්න. ඔව් අපි එන්න විනාඩි 15ක් විතරයි. අපි දැන් පිටත් වුණා. උඹලා එනම් ගෙදරට ඇවිල්ලා හිටපන් යන්න එපා. හරි බං. හරි. මේ එහෙනම් ගුරා වරෙන්ගෝ ඩබල් එකේ ගිහිල්ලාමු. මම මේ පැත්තේ පාරවල් දන්නෙත් නෑ බං. මං අනික ආදෙනේ මෙහෙට ආවේ. වරෙන් ගන්න. අපි ගිහිල්ලා සෙනග අරගෙන එමු අර පාර්සල් ටික. යාහා අපේ විජය සුන්දර මහත්තයාගේ පුතා සඳුන් පුතානේ. මොකද පුතා වෙලා ගියේ? කඩේ වහලා බලන්නේ අප්පා ඔයාලා එන්නකම්ම. මොකෝ වෙලා ගියේ? මුස්තාෆා අංකල් පොඩ්ඩක් වෙලා ගියා. පයින්ම තමයි යාවේ. ගෙදර එක වාහනයක්වත් නැහැ. ඔක්කොම එක වැඩවලට ගිහිල්ලා. අපි මේ පයින්ම තමයි යාවේ. යෝ සඳුන් පුතා එතකොට පයින්මද ආවේ යාළුවත් එක්කම? මම හිතුවා වාහනයක්වත් ආවා කියලා. මම කිව්වා විජය සුන්දර මහත්තයාට
එවනවනම් වාහනයක් එවන්ට වාහනේ තිබෙ නැත්තම් මම ගෙනත් දෙන්නම් කියලා. කාරිනෑ සනුපුතා එන ඉක්මනට යන්න. වැඩිය පාරේම ගැවසෙන්න එපා. තේරුණාද? හරි මුස්තාෆ අංකල්. අපි එන යන්න. කො දෙන්නකෝ පාර්සලේ. තාත්තා ඉක්මනට අරගෙන එන්නකෝ. අපි එන යන්න. සනුපුතා මං කිව්ව දේ මතකනේ. ඉක්මනටම යන්න. පාරේ තන නැවති ඉන්න එපා. තේරුණාද? ඉක්මනටම යන්න ඕනි. තේරුණාද? වැසකේම આવොත් චිකන් ටිකයි පුතාලා ඔක්කොම තමයි. යකින්දා ෆරිෂමෙන්. හරි මුස්තාෆ අංකල්. එහෙනම් ගොඩක් ස්තුතියි. අපි එන්නගේ යාළුවෝ සෙට් එකත් එක්කම කඩේ රයිස් කන්න. රයිස් ඉතින් හොඳයි කියලා මේ පැත්තේ හැමෝම කියනවනේ. අපි එන යන්න මුස්තාෆ අංකල්. යඩේ මං සනුපුතාට මේක කිව්වේ නැත්ත වෙලාවට. කිව්වනම් බය වෙයි. ඔය පාරේ පට්ට හොල්මන් අප්පා. රැට කවුරුත් ඔකේ කිසිම පුලුටක් අරගෙන යන්නේ. මම කිව්වේ නැත්තේ මේ ළමයි දෙන්න බය වුණොත් තව එකක් එනවා. දැන් බය නැතුව ඉක්මනට යයිනේ. සද්දයක් ඇහුණත් ගණන් ගන්න නැතුව යයිනේ. මම හොල්මන් ඉන්නවා කියලා කිව්වනම් පොඩි සද්දටත් බය වෙලා බය වෙයි. ඔහොම ගියපුතෙන් මම විජයසුන්දර මහතාට කිව්වා අප්පා කිව්වා. රැවලා එවන්න එපා තනියම මේ පැත්තේ කවුරුත් කියලා. කොහෙද අහන්නේ නැනේ හොල්මන් ඉන්නකොට විශ්වාස කරන්නේ නැන්නේ. මගේ ඇස් දෙකටම දැක්කා අර මහා ගෑණි අපේ අප්පෝ ලේ පෙරාගෙන මගේ ඉස්සරහට ඇවිත්තා. මුස්තෆා කිව්වප්පා. බය බෑ. සනුපුතාලා ගෙදරට යන්න ඇති. මට සනුපුතාලා වැරලවන්නවත් වාහනයක් නෑනේ. අඩේ මේ පැත්තේ හොල්මන් අප්පා හොල්මන්. ये अल्लाह दवियने सनुपुताबाई अरे आलो भाई खरदरक न तो गिदरे अवला दंड दवियने अल्लाह दवियने